එකෙන් මම ඔන්ලයින් ණයක් ගත්තා. උන් මගේ ෆෝන් එකේ කොන්ටැක්ට් ලිස්ට් එක අරගෙන දැන් මගේ යාළුවන්ට නෑදෑයින්ට කෝල් කරලා මම ගැන බොරු දේවක් කියලා ලැංජ කරනවා. මේ මගේ යහළුවෙක්ට උන් කතා කරපු විදිය අහලා බලන්න. හැබැයි මම මොකද කළේ දන්නවද? මම ගෙවන්නේ නෑ එක සතයක්. ඒ වගේම මගේ කොන්ටැක්ට් ලිස්ට් එකේ හැමෝම දැනුවත් කරා මේ වංචාකාරයෝ ගැන. පොලිස් පැමිණිල්ලකුත් දැම්මා. ඔයාලත් මම කරපු දේ කරන්න. ඔන්ලයින් ණය නම් ගන්න තියා හිතන්නවත් එපා. ඔයාගේ ජීවිතේම අපායක් වෙයි. එළවෙනවද? ඒ කෝල් එක රෙකෝඩ් කරන්නේ? ඔව් ඔයා රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරන්නේ නැත්නම් මට එimhe සද්දයක් ඇහෙන්න විදියක් නැහැ. එලෙක් ඔයාගේ නම්බර් එක දීලා තියෙනවා. මේ එයාගේ පර්සනල් කන්ටැක්ට් නම්බර් එක කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් එහෙම දිගින් දිගටම ඔයාගේ නම්බරයට කෝල් අරන් දැනුම් දෙන්න කියලා ඔයාලෝ යව දැනුවත් කරන්න කියලා. ඒක දැනුවත් කරන්න තමයි මම කතා කරේ. මොකද පොඩ්ඩක් කතා කරනකොට පොඩ්ඩක් හොඳට මනුස්සයෙක් ඇහෙන ඉතින් නිදිමතේ වගේ ඔයා කතා කරන්නේ. මොකද්ද නෑ පොඩක් පැහැදිලිව කතා කරන්නකෝ ඔයා. ඔයා කතා කරන විදිය මට ඇහෙන්නේ නැහැ. දැන් මම කතා කරනකොට පැහැදිලි නේද? ඇත්තට. ඔව්. මම අහන්නේ ඔයාගේ යාළුවෙක්ද කියලා. සාමාන්‍යයෙන් ඔයා ගර්ල් කෙනෙක්ද පොඩක් වැඩක විදියට කතා කරන්න. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද? ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද? ඒ කියන්නේ ඔයාලා සල්ලි නැති හින්දා මේ එහෙමද ගේම් එක ගහන්නේ ඔයාලා දෙන්න එකතු වෙලා? සල්ලි නැති හින්දා ඒ කියන්නේ වටේම ගිහිල්ලා මේ ආයතන වලින් ලෝන් අරන් එහෙමද ඔයගොල්ලෝ ජීවත් වෙන අඳින්නේ කරන්නේ කන්නේ? ඔයාලා වගේ නම් මම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි අපිට හම්බෙලා තියෙන එහෙම අය ගොඩක්. තමයි ඔයාලා හම්බ කරන්න එහෙම ලැජ්ජයි නේ. ඕනලට පැකේජ් දාගන්න මේ ලෝන් අරන් අපේ ආයතන වලින්. හරි ආසව පොලිසියදී හම්බෙන්නකො හරියද? මං ඔය ලේසියෙන් අතාරින්නේ නැහැ. ඔයා කොහොමද මම පොලිසිය යවනවා. අනිවාර්යෙන්ම. මේ ඔයාලට ආශ කරන්න හරියද? මේ කොහොමද ඉතින් ඔයාලා වගේ අය ඔහොම තමයි නේද? අර නමට කෙල්ල වෙලා ඉපදිලා ඉන්නවා ඉතින්. ඔය වගේ චාරිත්‍ර වැඩ තමයි නේද ඔයගොල්ලෝ කරන්නේ? අයියෝ ඔයා එහෙමනේ ඔයා එක්කන හම්බ කරන්නේ එහෙමද? අර වටේ ගිහලා බිස්නස් කරන්නේ එහෙමද? වටේම ගිහලා ආයතන වලින් ලෝන් අරන් එහෙමද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ? මොකද නේද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්?